ආයුබෝවන් ශ්‍රී ලංකාවේ සිදුවන කාලගෙනික පුවත් සැනින් ඔබ වෙත ගෙන එන ලොව වටා පුවත් නාලිකාව වෙත ඔබ සියලු දෙනා සාදරයෙන් පිළිගන්නවා. මුලින්ම අවධානය යොමු කරමු මැයි මාස 26 වන අඟහරුවාදා දින කාලගුණ වාර්තාව වෙත. එදින දිනේ පුරාවට බස්නාහිර සබරගමු වැනි ප්‍රදේශවලට ඉතාමත් සක්‍රීය ලෙස කාලගුණය බලපාන බව අනාවරණය කරනවා. විශේෂයෙන්ම කොළඹ, ගාල්ල, මාතර, කෑගල්ල, රත්නපුර යන ප්‍රදේශවලට ඉතා ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ අපේක්ෂාවක් බලාපොරොත්තු වෙනවා. මෙම ගිගුරුම් සහිත වැසි ඇතිවන අවස්ථාවේදී තද සුළං අකුණු වැනි අනතුරු ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මගින් අනාවරණය කර සිටිනවා. උෂ්ණත්වය පිළිබඳ සලකා බැලීමේදී එදින අවම උෂ්ණත්වය ලෙස සෙල්සියස් අංශක 25ත්, වැඩිම උෂ්ණත්වය ලෙස සෙල්සියස් අංශක 38ත් වාර්තා වන බව දක්වා තිබෙනවා. එසේනම් මෙවැනි තොරතුරු ලද සැනින් දැන ගැනීමට දැන් අපගේ ලොව වටා පුවත් නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරලා තබා ගන්න.